ඔයාලා දන්නවද? බිත්තර ග්‍රේට් කරලා මෙන්න මේ වගේ රසම රස ෆ්‍රයිඩ් රයිස් එකක් හදාගන්න පුළුවන් කියලා. හායි අද මම ඔයාට වෙනස්ම විදිය රසම රස ෆ්‍රයිඩ් රයිස් එකක් හදන්න හිට කියලා දෙනවා. මේකේ විශේෂත්වය මොකද්ද දන්නවද? අපි මේකට තඹපු බිත්තර ග්‍රේට් කරලා තමයි මේ ෆ්‍රයිඩ් රයිස් එක හදාගන්නේ. අපි බලමු කොහොමද මේක කරගන්නේ කියලා. මුලින්ම තඹපු බිත්තර දෙකක් අරගෙන මම ඒක මේ වගේ පොඩියට ග්‍රේට් කරගන්නවා. ඊට පස්සේ ඒක පැත්තකින් තියලා මේකට අවශ්‍ය දේවල් ටික ලෑස්ති කරගන්න. මම මේකට තක්කාලි, අමු මිරිස්, සුදු ලූණු ඒ වගේම කරපිංචා ටිකක් ලෑස්ති කරගත්තා. දැන් පෑන් එකට තෙල් ටිකක් දාලා මුලින්ම සුදු ලූණු ටිකයි ටෙම්පරාදු කරගන්න. මම ඒකටම කරපිංචා ටිකකුත් දාගන්නවා. ඊට පස්සේ අමු මිරිස් ටිකක් දාගන්නවා. ලූණු ටික ටෙම්පරාදු වුණාට පස්සේ මම මේකට කෑලි මිරිස් ටිකක් දාගන්නවා. ඊට පස්සේ තක්කාලි දාලා මේ ටික හොඳට ටෙම්පරාදු කරගන්නවා. හොඳට ඉදෙනකන්. ඊට පස්සේ අර ග්‍රේට් කරගත්ත බිත්තර එක තියෙන්නේ. ඒ බිත්තර එකත් මේකට දාලා හොඳට කලවම් කරගන්නවා. මේ ටික ඔක්කොම හොඳට දාලා කලවම් කරගත්තට පස්සේ මම මේකට බත් ටික එකතු කරගන්නවා. බත් නම් ඔයාලට කැමති වර්ගයක් ගන්න පුළුවන්. බත් ටික දාලා මේක හොඳට කලවම් කරලා මම මේකට බටර් ටිකක් දාගන්නවා. හැබැයි බටර් දාගන්නේ අනිවාර්ය නෑ. තියෙනවා නම් දාගන්න. මම මේකට ලුණුත් එකතු කරගන්නවා. ඊට පස්සේ අන්තිමේට මම මේකට තව විශේෂ දෙයක් එකතු කරගන්නවා. ඒ තමයි බන්ඩිෆුල් මැජික් මික්ස් එකෙන් ටිකක්. ඉතින් පාවිච්චි කරන අය දන්නවා බන්ඩිෆුල් මැජික් මික්ස් එක කොච්චර රසද කියලා. මේ වගේ කෑම එකකට එකතු කරගත්තාම ඔයා තාම අරන් නැත්නම් අනිවාර්යෙන් try කරලා බලන්න. Wonderful.com අපේ වෙබ්සයිට් එකෙන් හරි එහෙම නැත්නම් මේ පෙන්නන නම්බර් එකෙන් හරි ඔයාලට මේක ගෙදරටම ඕඩර් කරගන්න පුළුවන්. ඉතින් මම අද මේ බත් එක කන්න ලුණු ටිකකුත් කපා ගත්තා. ලුණුත් එක තමයි මම මේ රයිස් එක කන්නේ. ඇත්තටම මේක මාරම රසයි. අනිවාර්යෙන් try කරලා බලන්න.